ආයිබෝවන් සුබ දවසක් වේවා. ඉතින් අද ලස්සන ගීතයක් රස විඳිමු. මිනිසා මරණ තුනක් ඉති මිනිසා බලා සිටි නිරුවත් දේසින් බලන්න කන්‍යායි. මේ ගීතය එන්නේ සිරිමෙන්දර චිත්‍රපටයේ. ඉතින් මේ ගීතය ලියලා තියෙන්නේ ලොෂන් බුලත්සිංහලන්. ඒ වගේම සංගීතය කේමදාස මාස්ටර්ගේ. ඒ වගේම ගීත ගායනා කරන්නේ හැඟීම්බර හඬින් අමරසිරි පීරිස් ගායකයන්. ඉතින් මේ ලස්සන ගීතයේ සිරිමෙන්දර චිත්‍රපටයේ අපිට දකින්නට ලැබෙනවා. ඒ සිත්තම් වෙනවා. ඉතින් ඕන තරම් ගෙවල ධනපති මෙන්දරවල මෙහෙකාර තරුණියන් බොහෝ විට මේ ධනපති මෙන්දරවල අය නිර්ධන පන්ති අය වෙනුවෙන් කතා කළද ඔවුන්ගේ ගෙවල්වල මෙහෙකාරයන් ඉන්නවා. මෙහෙකාරයන් බොහෝ විට ඒ අයගේ ආසාවන් සන්තර්පණය කරන්නට බත්. නමුත් මෙහෙකාර තරුණියන්ට බලාගෙන ඉන්නවා මිසක් ඒකට කරන්න දෙයක් නැහැ. සමහර වෙලාවට මේ අය හරිම කියන්නේ වයසින් නොමීරු අය. ඉතින් හැංගීම් වලට වහල් වෙලා එයත් ඒකට අවනත වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ බලාගෙන ඉන්න කියලා කියන්නේ. ඉතින් මේ එකටම ගැලපෙන්න සබාදහමින් අපූර්ව උපමා උපමේයත් ගල්පලා තියෙනවා, ගෙනහැර දක්වලා තියෙනවා. ලිහිල් සලුව අනතුරේ වෙටිත්දී පයෝදර තොඩු ඉකී බිඳිත්දී සන්ත්‍රාසයින් අසංවාදී සුසුම් වේගේ රිද්මයින් වයන්න වීනා කන්‍යායි. ඉතින් අසංවාදී සුසුම් වේගේ රිද්මේ. ඉතින් අසංවාදී කියන්නේ සංවාද නැහැ, නිහඬව කතා කරන්න බෑ, බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඉතින් ලිහිල් සලුව අනතුරේ වැටෙද්දී පයෝදර තුඩු ඉකි බිඳි ඔවුන්ගේ පහස නිවන්නට මේ මෙහෙකාර තරුණිය මේ චිත්‍රපටියට සම්බන්ධව තමයි මේ කියවෙන්නේ. ඉතින් ඒ දේවල් සමාජෙත් වෙනවනේ. ඉතින් බලාගෙන ඉන්න ඒකට කුමක් කරම්ද ඔබ වීණාව යන්න. එහෙම තමයි කියන්නේ. නියගලා මල් පාට දීදුණු තිපේ කරයින ගිරාපුවන් පියුම් කෙකුලක් තුඩින් පාරා බලෙන් පුපුතන හංසයා ඔකදේ රිද්මයින් රසාතලය කලෙලි කන්වා වයන්න වීනා කන්‍යාවි. ඉතින් උපමා උපමේයවල හංසයා නිලුම් පොහොට්ටු පිබිදෙන්න කලින් ඒවත් තුඩින් තුවාල කරලා පුපුත්තන්න උත්සාහ කරනවලු. ඒ වගේ තමයි මේ නොමීරු ලාබාල තරුණිය ඒ අපි කියමුකෝ ඒ ඔවුන්ගේ පහස නිවන්න ඔවුන්ගේ නියම කියන්නේ යෞවනත්වයට හරියාකාරව පත් වෙන්නත් කලින් ඒ කර්තව්‍යයන්ට අනුන්ට ඒ කියන්නේ ධනේශ්වර පන්තියට ගොදුරු වෙන හැටි නොමීරු කාන්තාවන් ලාබාල කාන්තාවන් ඒ වගේ දෙයක් තමයි කියවෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඇයට බලාගෙන ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඔබ වීණාව යන්න රසාතලයේ කුළු ගන්නවා. ඉතින් මේ මහ පොළොවේ ප්‍රමෝදමත් කරපු වීණාව යන්න කියන්නේ. ඉතින් චිත්‍රපටියේ හැටියට නම් වීණාවක් නෙමෙයි ඇය ලීලා මේක අර තරුණිය
තුවක්කුවක් තමයි අතට ගන්න. අපි සිරිමැදුර චිත්‍රපටය නරඹද්දී ඒක පේනවා. ඉතින් හරිම ලස්සන චිත්‍රපටයක්. ඉතින් අපිට මේක රස විඳින්න පුළුවන් චිත්‍රපටිය බලද්දී තමයි හොඳටම. ඉතින් අපිට ඒ කරපු උත්සාහයක් විතරයි මේ. ඉතින් වැරදිවුණු සමාව වෙන්න. ඉතින් එකවරක් නෙමෙයි 100,000 වර බලන්න පුළුවන් චිත්‍රපටියක් තමයි සිරිමැදුර චිත්‍රපටිය. ඉතින් ගිහින් එන්න ආයෙ දවසක හම්බෙමු. සුබ දවසක්.